කොහොමද ළමයි? ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ උසස් පෙළ ළමයින්ට අදාළ වෙන කෙටි කතා සංග්‍රහයේ වහල්ලු කෙටි කතාව ගැන. මේකෙදී මම ඔයාලට මේකේ තියෙන වැදගත්ම කරුණු ටික කියලා දෙන්නම්. ඉතින් එන්න එකතු වෙන්න ස්ටඩි විත් ඉඳු එක්ක. මම මුලින්ම ඔයාලට මේ කෙටි කතාව ගැන චුටි විග්‍රහයක් කරන්නම්. මේ කෙටි කතාව ලියලා තියෙන්නේ කොග්ගල මහා ප්‍රඥා ලෙස හඳුන්වන මාර්ටින් වික්‍රමසිංහ මහතා. මේ කෙටි කතාව ලියලා තියෙන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. ඒ වගේම මේ කතාවේ නාට්‍යානුරූපී සංවාදාත්මක පස්වහරක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම මේ කෙටි කතාව තුළ අපිට දැක ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. ඒවා තමයි පන්ති විෂමතාවය, සත්ව කරුණාව, යටත් විජිත සමයේ සමාජ අනාවරණය වගේ දේවල් අපිට මේ කෙටි කතාව තුළින් දැක ගන්න පුළුවන්. මේ කෙටි කතාවේ චරිත කිහිපයක්ම තියෙනවා. කෙටි කතාවේ ප්‍රධානතම චරිතය තමයි උපාලිස්. ඒ වගේම අනිත් චරිත ගත්තොත් එහෙම හඳයා, උපාලිස්ගේ බිරිඳ, ඒ වගේම උපාලිස්ගේ දුව නන්දාවති, අන්දෝ අයියා, තෙපානිස් වගේ චරිත මේ කෙටි කතාව තුළ තියෙනවා. බලන්න මම දැන් ඔයාලට පළවෙනියටම ගත්ත උදාහරණය. මේක අනපේක්ෂිත ආරම්භයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි කවුරුන්ම හිතන්නේ නෑ කෙටි කතාවක් මේ වගේ දෙයකින් පටන් ගනී කියලා. මේක හරියට කතාවක මැදකින් පටන් ගන්නවා වගේ කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් මේකට අපි කියන්නේ අනපේක්ෂිත ආරම්භය කියලා. මේක ඇත්තටම කියනවා නම් මේ කතුවරයාගේ තියෙන භාෂා උපක්‍රමයක්. බලන්න මම දැන් දෙවෙනියට ගත්ත උදාහරණය ඔයාලට තිරේ දිස්සෙනවා. මේකෙන් උපාලිස්ගේ ජීවිතය හඳයාගේ ජීවිතය සමග අත්තර බැඳගත්තක් බව අපිට කතාකරුවා පෙන්වලා දෙනවා. හැබැයි ඒ තුලින් අපිට තවත් දෙයක් ඉස්මතු කරනවා. ඒ තමයි උපාලිස්ගේ තියෙන ගුණාංග. මොනවද මේ ගුණාංග? උපාලිස්ගේ කෘතවේදීත්වය, සත්ව කරුණාව වගේ ගුණාංගයන් මේ උද්ෘතය ඔස්සේ කතුවරයා අපිට පැහැදිලි කරනවා. ඊළඟ උදාහරණයෙන් මං ගත්තේ උපාලිස් වගේ පීඩිත පන්තියේ ජනතාව ජීවත් වෙන්න ගන්න ජීවන අරගලය ගැන. මෙතනදී පීඩිත පන්තියේ ජනතාව හැමදාමත් එකම තැන දුවනවා වගේ එයාලගේ එදිනෙදා ජීවත් වීමට හම්බ කරගන්නවා කියලා අපේ කතුවරයා ලස්සනට පිළිබිඹු කරලා තියෙනවා. ඊළඟ උදාහරණයෙන් අපිට පෙන්වන්නේ උපාලිස් සතු අසීමිත සත්ව කරුණාව ගැන. මෙතනදී අපිට පෙනී යනවා උපාලිස් තමන්ගේ දරුවන්ටත් වඩා හඳයාට ගොඩාක් කිට්ටුයි කියලා, ගොඩාක් සමීපයි කියලා. ඉතින් අපිට මේකෙන් නිගමනයකට එන්න පුළුවන් උපාලිස්ගේ හඳයාගේ තියෙන තද බල බැඳීම ගැන. ඉතින් මං ගත්තු ඊළඟ උදාහරණයෙන් පෙනී යන්නේ උපාලිස්ගේ කරත්තයට ගොඩ වෙන මිනිස්සු, එහෙම නැත්නම් වංශවතුන් උපාලිස්ට වගේම හඳයටත් බැනවදින ආකාරය. ඉතින් අපිට පෙනී යනවා වංශවතුන් මේ පීඩිතයන්ව කොච්චරනම් පාගා දමන්න උත්සාහ ගන්නවද කියලා. ඉතින් මෙතනදී අපිට පෙනී යන්නේ වංශවතුන්ගේ අකාරුණිකත්වයට පත්වෙමින් වහල් සේවයෙහි යෙදෙන පීඩිතයෝ ගැන. ඊළඟ උදාහරණයෙන් අපිට පෙනී යන්නේ උපාලිස්ගේ මෙන්ම හඳයාගේ ජීවිතවල අසරණ බව. මෙතනදී පීඩිත පන්තියේ ජනතාවට හැමදාමත් අත්වෙන ඛේදනීය ඉරණම කතුවරයා මනාව ඉස්මතු කරලා තියෙනවා. ඒ වගේම කතුවරයා මෙතනදී ව්‍යංගය ඉස්මතු කරලා තියෙනවායි කියලාත් අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ යටත්වැසි ජනතාව කෙතරම් මහන්සි වී වැඩ කළත් ඔවුන්ට ඒ මහන්සියට සරිලන වැටුපක් කිසිම දිනක හම්බ වෙන්නේ නැහැ. ඊළඟ උදාහරණය මගින් අපිට පෙනී යන්නේ උපාලිස්ගේ හඳයාගේ අන්‍යෝන්‍ය බැඳීම ශක්තිමත් කරපු තවත් අවස්ථාවක්. ඊළඟ උදාහරණය මගින් අකාරුණික ගම්මුන්ගෙන් හඳයාටත් උපාලිස්ටත් එල්ලවන දැඩි බලපෑම ඉතාමත් සංවේදී ලෙස කතුවරයා ඉදිරිපත් කරලා තියෙන ආකාරය අපිට පෙනී යනවා. ඊළඟ උදාහරණයෙන් අපිට පෙනී යන්නේ උපාලිස් මෙන්ම හඳයාද වංශවත් සමාජයේ ඉදිරියේ වහලෙක් වන අන්දම. ඒ කියන්නේ ඔවුන් වෙත සමාජයේ අසාධාරණය
එල්ල වෙන ආකාරය කතුවරයා මෙතනදී සියුම් ලෙස විවේචනයට ලක් කිරීමක් සිදු කරලා තියෙනවා. මීළඟ උදාහරණයෙන් මම ඔයාලට පෙන්නන්නේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් පරිසරය ආශ්‍රයෙන් කොහොමද මේ කතුවරයා ගෙනහැර පාලා තියෙන්නේ කියලා. ඉතින් මේකෙදී අපිට කතුවරයාගේ භාෂාමය හැකියාව වඩාත් ඔප්නංවල තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම මම ඔයාලට කලින් කිව්වා මේකේ අනපේක්ෂිත ආරම්භයක් තියෙනවායි කියලා. ඒ වගේම මෙතනදී අනපේක්ෂිත අවසානයකුත් තියෙනවා. මෙතන අපොයි කියලා තමයි අවසානය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි කවුරුත් මේ අවසානය මෙහෙම වෙයි කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒකයි මේකට අනපේක්ෂිත අවසානය කියලා කියන්නේ. දැන් මම ඔයාලට උපමා ටිකක් දක්වලා තියෙනවා. මේ ටිකත් බලාගන්න. මේ කෙටි කතාවට අදාළව තියෙන උපමා ටික තමයි මම මේ දැන් ඔයාලට දක්වලා තියෙන්නේ. ඉතින් අදට වීඩියෝව අවසන් කරනවා. ස්ටඩි විත් ඉඳු එක ආදරයෙන් රැඳී සිටපු ආට ගොඩාක් ස්තුතියි.